අමුතුම මානසික කෘතික ආඩ් ද කවුන් නම් දාමඝාතකයාගේ කුරිරු මානසික මිනීමැරීම දාමේ වටා ගෙතෙන මේ ටෙරිෆයර් නිවර්ස් එක මේ වන විට ප්‍රමුඛ කතා ත්‍රිත්වයකට කතාව පවසා අවසන්. නමුත් මෙහි ඩිරෙක්ටර් ඩාමින් ලියෝන් පවසන්නේ කතාවේ හොඳම කතා රසය තාමත් නොදුන් බවත් ඒ සඳහා ඉදිරියේදී ලෑස්ති වෙන බවයි. ටෙරිෆයර් 3 ඉන්ඩියන් එක ආඩ් ද ක්ලවුඩ් මිය ගියායයි අපි සිතුවත් එය එහෙම වුණේ නැහැ. ටෙරිෆයර් 4 තවත් නියම අවසානයක් දෙයි. මෙයින් ආඩ් ද ක්ලවුන්ගේ වස්තු වූ කතාව ගොඩක් විට පෙන්වාවි. මෙහි ස්ක්‍රිප්ට් එක මේ වෙද්දි ගොඩක් වැඩ කටයුතු අවසන් 2007 හැලොවීන් සීසන් එකේදී මේක රිලීස් කරන බව තමයි දැනට දැනගන්න ලැබෙන්නේ. එක්සෝසිස්ට් 2027 එක්සෝසිස්ට් නම් ඉතා දිගු අතීතයකට දිවෙන හොරර් ජොනර එක මේ වෙද්දි අලුත් පණකින් නව රසයකින් පණ ගැනී තිබෙනවා. එක්සෝසිස්ට් බිලිව් නම් කතාවෙන් පසුව එක්සෝසිස්ට් බිලිව් කතාව කන්ටිනියු කිරීම නවතා අලුත් කතාවක් එක් කිරීමට මේ වන විට ලෑස්ති වෙමින් පවතිනවා. මාවල් බ්ලැක් විඩෝ ස්කාලට් ජොන්සන් මේ අලුත් ප්‍රොජෙක්ට් එකේ මේන් රෝල් එක ප්ලේ කරන බව අපට දැනගන්න ලැබුණා. නිල නොලත් ට්‍රේලර් එකකුත් මේ විදි සමාජ මාධ්‍යයට එක්වලා තිබුණා. වස්තු විෂය අමුතු විකෘති පිළිමයක් හා කෞතුකාගාරයක් පෙන්වීමෙන් පැරණි කෞතුක වස්තුවක් කේන්ද්‍ර කරගත් වීම විය හැකි මෙහි මූලික හරය. මේ 2027 මාර්තු 12 වෙනිදා නිකුත් වන බව පැවසෙනවා. කුරුල්ලේ තැවරුමක් සහිතව එක්සෝසිස්ට් බිලිව් එසිව යන නමින් නිකුත් වීමට නියමිතයි. මෙහි රූපගත කිරීම අපට ලැබුණා. පොලිස් පිරිසක් සමගින් යම් දෙයක් සිදුවී ඇති බවත් පැහැදිලි වේ. මෙහි කාස්ට් එකත් මේ වෙද්දි කන්ෆර්ම් වෙලා තිනවා. එලියන් කොන්වෙනන්ට් සීක්වල්. එලියන් කොන්වෙනන්ට් කතාවේ තවත් අතුරු කතාවක් සඳහා අඩිතාලම් දාමින් සිටින බව නිර්මාතෘ රිඩ්ලි ස්කොට් පවසනවා. මෙය එලියන් කොන්වෙනන්ට් අනුප්‍රාප්තිකල් ලෙස ඔහු හඳුන්වා දී තිබෙනවා. මෙහිදීත් මයිකල් ෆැස්බේන් ඩගේ ඩේවිඩ් කේන්ද්‍රගත වේමින් නිර්මාණය වේ යයි උපකල්පනය කර තිබෙනවා. එලියන් කොන්වෙනන්ට් චිත්‍රපටයේ නොවිසඳු කතා හිඩස් පිරවීමට මේ නව කතාව හැකි වේවි. එලියන් රොමියුලස් ජනප්‍රියත්වය සමග එලියන් ෆ්‍රැන්චයිස් එක තව නව දිශාවකට යමින් සිටින බව පවසා තිබෙනවා. 2027 2028 මේක නිකුත් වෙවි කියලා උපකල්පනය කරලා තිබෙනවා. නන් ට්‍රී කොන්ජූරින් අනිවර්ස් එක තුළ ප්‍රමුඛ හොරර් කතාවක් වන නන් කතාව සැකසුම් දෙකකට ලක් කිරීමෙන් මේ වන විට දිගු කාලයක් ගත වී තිබෙනවා. මේ සමග නන් ට්‍රී චිත්‍රපටය පිළිබඳව රාවයක් නැගීමත් සමග ප්‍රේක්ෂකයන් නොවිසම සිරිමත් වුණේ නන් ට්‍රී සිනමාපටය එනතුරුයි. නන් ට්‍රී වැඩ කටයුතු කරමින් තිබෙන බවත් කියවෙනවා. නන් 2 ඉන්ඩියන් එකේදී වැලක් මී ගියා යයි සිතුවත් එය එහෙම විය නොහැකි සම්භාවිතාවය වැඩිවීමට ඉඩ තියෙනවා. එහෙම වුණොත් විටක කොන්ජුවරින් ෆස්ට් කොමිනියන් නන් ට්‍රී සඳහා මුල් හැඳින්වීමක් දීමට ඉඩ තියෙනවා. 2007 රිලීස් වේවි යයි අනුමාන කරලා තිබෙනවා.